අද දෙසැම්බර් 25 වෙනිදා නත්තල් දවස මේ වීඩියෝ එක එඩිට් කරනකොට නම් චුට්ටක් විතර පරක් වුණා. ඉතින් මේ නත්තල් දවසේ හැන්දෑ කළුවල වැටීගෙන එන මේ වෙලාවේ ලස්සනට පාට ලයිට් දාලා තියෙන කොළඹ නගරේ නත්තල් බලන්න තමයි මං ඔයාලත් එක්ක මේ යන්න සූදානම් වෙන්නේ. ඉතින් ඇත්තටම කොළඹ ලස්සන රැට කියන එක මේ නත්තල් දවසේ පාට විදුලි බුබුලු අතර ඉන්නකොට මට ඒක වෙනදටත් වඩා හොඳට අද නම් දැනෙන්න පටන් ගත්තා. මං හිතනවා මේ වීඩියෝ එක බලනකොට ඔයාලටත් එහෙම දැනෙනවා ඇති කියලා. ඉතින් මං දැන් ඉන්නේ ගෝල්ෆ් හේස් එකේ. සෙනග නම් ගොඩාරියක් ඉන්නවා. ඉතින් මේ දහස් ගණනක් සෙනග අතරේ මමත් මේ වටපිට බල චුට්ට ඉස්සරහට යන්නේ නත්තල් අසලිය කොහමද කියලා බලන්න තමයි. ඉතින් ඔයාලා මගේ channel එකත් එක්ක මුල ඉඳලම ඉන්න කෙනෙක් නම් ඔයාලට මතක ඇති ගිය අවුරුද්දේ අද වගේම දවසක මේ වගේම වෙලාවක මම ඔයාලත් එක්ක ගෝල්ෆ් හේස් ආවා. මේ වගේම පාට විදුලි ආලෝකයේ අතරින් නත්තල් අසලිය විඳගන්න. මෙහෙම ඇවිදින අතරේ මට හිතුනේ ගිය අවුරුද්දේ නම් මීට වඩා ගොඩාක් නත්තල් සැරසිලි ගෝල්ෆ් හේස් එකේ තිබුණා කියලා. මගේ වීඩියෝ එක බැලුවොත් ඔයාලටත් තේරෙයි මේ අවුරුද්දට වඩා ගොඩාරියක් නත්තල් සැරසිලි ගිය අවුරුද්දේ නම් ගෝල්ෆ් හේස් එකේ තිබුණා. ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දේ සෙනග නම් චුට්ටක්වත් අඩුවක් නැහැ. නමුත් මට තේරුනේ නත්තල් සැරසිලි වල නම් ගිය අවුරුද්දට වඩා චුට්ටක් විතර මේ අවුරුද්දේ අඩුවක් තියෙනවා කියලා. ඒත් ඉතින් චූටි ළමයිට වගේම තරුණ වැඩිහිටි මහලු හැමදෙනාටම විනෝද වෙන්න පුළුවන් ඉවෙන්ට්ස් ගොඩාක් තිබුණා. ඒ වගේම තමයි ඒ ඉවෙන්ට්ස් ප්ලේ කරන්න ලොකු සෙනගකුත් පෝලිං වල හිටපු නිසා අපි නම් ඉවෙන්ට්ස් මොකුත්ම ප්ලේ කරන්න ගියේ නැහැ. මම නම් කරේ නත්තල් අසලිය බලන ගමන් ගෝල්ෆ් හේස් එක වටේ ඇවිදින එක තමයි. ඉතින් මම ඔයාලට පොරොන්දු වුණානේ දකුණු ආසියාවේ උසම නත්තල් ගහත් පෙන්වන්නම් කියලා. ඔන්න ඔයාලා මේ දකින්නේ දකුණු ආසියාවේ උසම නත්තල් ගහ තමයි. හරි අපූර්වට පාට විදුලි ආලෝකයෙන් මැදින් ඒ නත්තල් ගහ නම් ගොඩාක් උසට ගොඩාක් අපූර්වට තිබුණා. ඒ වගේම තමයි නත්තල් ගහ වටේ චූටි නත්තල් ගස් ගොඩකුත් අපිට දකින්න පුළුවන් වුණා. ඉවෙන්ට්ස් වලට සහභාගී වෙන පිරිස වගේම ඊට වඩා ගොඩාක් ලොකු පිරිසක් පැත්තකට වෙලා වාඩි වෙලා වගේම ඈතින් ඉඳගෙන ඒ ඉවෙන්ට්ස් වගේම නත්තල් සැරසිලි නරඹන්න, රස විඳින්න, ෆොටෝස් ගන්න, ඒ වගේම තමයි යාළුවොත් එක්ක එකතු වෙලා, ඒ වගේම පවුලේ අයත් එක්ක එකතු වෙලා විනෝදයෙන් ගත කරන්න මේ නිවාඩු දවසේ මේ නත්තල් හැන්දෑවේ ගොඩාක් දෙනෙක් ගෝල්ෆ් හේස් එකට ඇවිල්ලා හිටියා. ඉතින් ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දේ අපි හවස 6ට විතර තමයි ගෝල්ෆ් හේස් එකට ආවේ. රෑ 12ත් පහු වෙනකල්ම මෙදා සැරේත් අපි ගෝල්ෆ් හේස් එකට වෙලා නත්තල් අසලිය විඳගත්තා. ගිය අවුරුද්දෙත් මට නත්තල් ගහ හදන්න බැරි වුණ නිසා මම ඔයාලට කලින්ම පොරොන්දු වුණා මේ අවුරුද්දේ ඔයාලත් එක්කම එකතු වෙලා නත්තල් ගහ හදනවා කියලා. නමුත් ඉතින් සිද්ධ වෙච්ච අපදා තත්ත්වයත් එක්ක මට ලොකු කාලයක් අම්මලාගේ මහගෙදර ඉන්න සිද්ධ වුණා. ඉතින් ඒ දේවලුත් එක්ක මට මේ අවුරුද්දේ නත්තල් ගහ හදන්න කාලයක් තිබුණෙත් නැහැ. ඒ වගේම තමයි නත්තල් ගහ හදන්න මූඩ් එකක් තිබුණෙත් නැහැ. ඉතින් ඇවිද ඉන්න අතරේ අපි දැක්කා මේ විශාල පිනිමෝ දෙන්න ඇදගෙන යන නත්තල් සීයත් එක්ක තියෙන නත්තල් කරත්තේ. ඉතින් වීඩියෝස් ගන්න, ෆොටෝස් ගන්න එතන ගොඩාක් ලොකු සෙනගක් හිටපු නිසා මගේ වීඩියෝස් වල නම් ඒ පිනුමෝ ඇදගෙන යන නත්තල් සීයාගේ කරත්තේ ගොඩාක් පැහැදිලි නැහැ. ඇත්තටම දකිනකොට ඒක ගොඩාක් ලොකු, ගොඩාක් ලස්සන කරත්තයක්. ගෝල්ෆ් හේස් එක වටේ ගොඩාක් ඇවිදලා නත්තල් සැරසිලි ගොඩාක් බැලුවට පස්සේ අහම්බෙන් වගේ අපි දැක්කා මෙතන shopping festival එකක් තියෙනවා. ඊළඟට අපි ගියේ ඒ shopping festival එකේ තියෙන මොනවාද කියලා බලන්න. ඔයාලත් එන්නකෝ අපිත් එක්ක ඒ shopping festival එකේ තියෙන මොනවාද කියලා බලමු. ඒ වගේම තමයි
අපි ගත්තේ මොනවාද කියලාත් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මුලින්ම shopping festival එකට ඇතුළු වෙන තැනම තිබුණේ දේශීය ශාකශාල, ඒ වගේම දේශීය ඖෂධ භාවිතා කරලා හදලා තියෙන ෂැම්පූ, කන්ඩිෂන්, ක්‍රීම් මාර්ග, ඒ වගේ දේශීය නිෂ්පාදන කොටාරියක් තියෙන වෙළඳ කොටියක් ඩිස්කවුන්ට් එකකුත් හම්බුන නිසා අපි මෙතනින් ගත්තා නිල් කටළු ශාකශාලයෙන් හදලා තියෙන දේශීය ෂැම්පූ එකක්. වන් කාර් ෆේස් එකේ පස්වෙනි තට්ටුවේ මෙයාලගේ ෂොප් එක තියෙනවා කියලාත් කිව්වා. ඇත්තටම මේක ස්පොන්සර් වීඩියෝ එකක් නෙමෙයි. දේශීය ද්‍රව්‍ය භාවිතා කරලා හදලා තියෙන ගොඩාක් නිෂ්පාදන යාලා ළඟ තිබුණා. ඉතින් පාවිච්චි කරලම තමයි බලන්න වෙන්නේ මේ ෂැම්පූ එක මෙයාලා කියන තරම්ම හොඳයිද කියලා. perfume, beauty item, stationery, ඇඳුම් ඒ වගේ ගොඩාරියක් දේවල් මෙතන විකුණන්න තිබුණා. ඒ වගේම තමයි ඒ හැම අයිටම් එකකටම වගේ මෙතන ඩිස්කවුන්ට් එහෙමත් දාලා තිබුණා. ඉතින් මේ හැම දෙයක්ම බල අපි ඉස්සරහට ගියා. ඒ වගේම මෙන්න මෙතන මම දැක්කා කොලජන් ඔමේගා 3 එහෙම දාලා තියෙනවා. ඉතින් මටත් ඔමේගා 3 එකක් ගන්න අවශ්‍යතාවයක් තිබුණා. ටැබ්ලට් 120 බොටල් එක මම මෙතනින් ගත්තා. සාමාන්‍යයෙන් මේ බොටල් එකේ ප්‍රයිස් එක රුපියල් 9000ක් වෙනවා. නමුත් අපිට ඩිස්කවුන්ට් එකක් එක්ක මෙතනදී මේ බොටල් එක රුපියල් 6000 ගානකට ගන්න පුළුවන් වුණා. ඒ වගේම මෙතනත් ගොඩක් විටමින්ස් වර්ග, ඒ වගේම බියුටි අයිටම්ස්, ඒ වගේ ගොඩාක් ශාති තිබුණා. මෙයාලගෙන් අපිට මේ දේවල් ඔන්ලයින් ඕඩර් කරන්නත් පුළුවන් කියලා තමයි කිව්වේ. ඉතින් ඔන්න ඔය විදිහට තියෙන දේවල් බල අපි මෙතන චුට්ටක් ඇවිත්තා. දැන් නම් වෙලාව රෑ 10ත් පහු වෙලා. ඒ වගේම තමයි ගොඩාක් තැන්වල ඇවිත් නිසා ඇඟට චූටි මහන්සියකුත් දැනෙනවා. ඉතින් මේ වෙනකොටත් එක කඩිචෝල ජාති කාලා හිටපු නිසා බඩගින්නක් නම් දැනුනේ නැහැ. නමුත් ඉතින් ඇවිදලා මහන්සියත් එක්ක චූටි තිබහක් නම් තිබුණා. ඉතින් අපි දැන් ලෑස්ති වෙන්නේ මොනා හරි බීලම තව චුට්ටක් ඇවිදින්න. දැන් නම් ගෝල්ෆේස් එක වටේ ගොඩාරියක් ඇවිත්තා. ඒ වගේම නත්තල් සැරසිලිත් ගොඩාරියක් බැලුවා. දැන් වෙලාවත් රෑ 12ටත් කෙට්ටු නිසා ගොඩාරියක් සෙනගත් තවමත් ඉන්නවා. ඒ වගේම තමයි ලොකු වාහන තදබදයකුත් තියෙන නිසා ඊළඟට අපි තීරණය කළා මගදිගටත් නත්තල් සැරසිලි බලන්නත් තියෙන නිසා දැන් ගෙදර යන්න පිටත් වුණත් හොඳයි කියලා. ඔන්න ඉතින් ඒ එන අතරමඟ තමයි සෙනග ගොඩාක් වට වෙලා ඉන්නවා දැකලා අපි චුට්ටක් එබිකම් කරලා බැලුවේ. ඔයාලත් බලන්නකො මෙතන මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් මේ රෑ වෙලා මේගොල්ලෝ නයි නටවන්න පටන් අරගෙන. ඉතින් මෙතන නයි දෙන්නෙක් හිටියා, ඒ වගේම පිඹුරු දෙන්නෙක් හිටියා, ඒ වගේම චූටි ලිලාහාමි කෙනෙකුත් හිටියා. දැන් නම් ගොඩාරියක් රෑ වෙලා, ඒ වගේම යාට ගොඩාරියක් මහන්සිත් ඇත්තේ. අපි බලනකොට ඉතින් නැටුම් පැත්තක තියලා ලිලාහාමි නම් හොඳටම දොයියාගෙන තමයි හිටියේ. ඔන්න ඔය විදිහට නයි නටමුත් බලලා ඉවර වෙලාම තමයි අපි ගෝල්ෆේස් එකෙන් එන්න පිටත් උනේ.
ඉතින් ඒ එන අතරමඟත් නත්තල් සැලසිලි ගොඩාක් තිබුණා. ඒවත් බලන ගමන්ම අපි එහෙනම් ගෙදර යන්න පිටත් වෙමු. අද නෙළුම් කුලනත් හරිම ලස්සනයි. ඉතින් මං ගොඩාක් උත්සාහ කරා නෙළුම් කුලනේ කලර් චේන්ජ් එක ඔයාලටත් පෙන්වන්න චුට්ටක් වීඩියෝ කරගන්න. ඉතින් අන්න ඔය විදිහට තමයි නත්තල් දවසේ හවස්වරුව මගේ ගෙවිලා ගියේ. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. එහෙනම් අදට මම ගිහිල්ලා එන්න. ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙත් මං එනකම් ඔයාලා සියලු දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක රැඳී සිටින්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලා සිටිනවා.